ඔයාලගේ ලැප්ටොප් එක හරි PC එක හරි ලැග් වෙලා ස්ලෝ වෙලා ගේම් ප්ලේ කරද්දී එපා වෙනවද? එහෙනම් අද මම වීඩියෝ එකෙන් කියලා දෙනවා PC එක ටිකක් ෆාස්ට් කරගන්න ඉස්ම කිහිපයක්. හරි. පළවෙනි ටිප් එක තමයි startup apps off කරන එක. දැන් ඔයාලා කරන්න ඕනේ keyboard එකේ control key එකයි shift key එකයි ESC key එකයි press කරන්න. එතකොට මේ වගේ task manager එක open වෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ස්ටාර්ට් අප් කියලා කියන වෙලෙ අන්න ඒක ක්ලික් කරන්න. මේක ක්ලික් කරාම ඔයාලට පේනවා මේ මෙතන තියෙනවා මේ PC එක ඔන් කරපු ගමන්ම මේ ස්ටාර්ට් වෙන apps ටික තමයි මෙතන පෙන්නන්නේ. දැන් මෙතන ඔයාලට මේ ඕන තේ apps තියෙන්න පුළුවන්. මේ මම වගේ දැන් මේ මෙතන මේ තියෙනවා මම මේ WhatsApp එක මේ ස්ටාර්ට් වෙන එක ඔෆ් කරලා තියෙනවා. මේ Steam එක disable කරලා තියෙනවා. මෙන්න මේ වගේ ඒ කියන්නේ වැඩක් නැති apps තියෙනවා නම් ඒක මෙහෙම right click කරලා මෙන්න මේක මේ disable කියන එක දාන්න. මෙන්න එතකොට ඒක disable වෙනවා. එතකොට ඔන්න වෙනකොට ඒක වෙන්නේ නැහැ. දැන් මේ මෙතන මම තියෙනවා welcome කියලා. ඒ කියන්නේ PC එක on වෙනකොට ඔයාගේ නම කියන විදිහට හදා ගන්න පුළුවන්. ඒක තමයි මේ welcome කියන්නේ. ඒක ගැන වීඩියෝ එකක් ඕන නම් පහලින් කමෙන්ට් කරන්න. හරි. අපි දැන් යන දෙවෙනි එකට. මේ තමයි storage එක clean කරන එක. PC එකේ junk file අයින් කරන එක තමයි දැන් කරන්නේ. දැන් කරන්න ඕනේ Windows එකේ search by search කරන්න disk cleanup කියලා. DI ගාපු ගමන් එනවා. මේක ක්ලික් කරන්න. ඊට පස්සේ ඒකේ තියෙනවානේ මේ temporary files කියලා. මෙන්න මේ temporary files delete කරන්න. ඊට පස්සේ okay කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ආයෙත් delete files කියන එක ක්ලික් කරන්න. එතකොට මේ ෆයිල්ස් ටික ඔක්කොම delete වෙනවා. storage එක full නම් ටිකක් PC එක slow වෙනවා. ඒක නිසා මේ වගේ junk file delete කරලා storage එක clean කරන්න පුළුවන්. හරි. අපි එහෙනම් දැන් යන් තුන්වෙනි එකට. වෙන එක තමයි background apps close කරන එක. ඒ කියන්නේ දැන් හරි PC එකේ වැඩ කර ඉන්නවා නම් apps දෙක තුනක් open වෙලා තියෙනවා නම් ඒක ටිකක් lag වෙන්න පුළුවන්. WhatsApp use කරනවා නම් අනිත් කියන්නේ Facebook, YouTube වගේ apps close කරලා WhatsApp එක use කරන්න. background එකේ apps ගොඩාක් අගෙන ඉන්නකොට lag වෙන්න ඉඩ තියෙනවා. browser tabs ගොඩක් open වෙලා තියෙනකොට lag වෙන්න ටිකක් ඉඩ තියෙනවා. හරි. හතරවෙනි එක performance setting change කරන්න. search bar එකේ type කරන්න ඕනේ adjust the appearance and performance of Windows. මම ඒක description එකේ දාලා තියන්නම්. එතකොට ඔයාලට ඒක කොපි කරලා අතන paste කරන්න පුළුවන්. අන්න ඒක පස්සේ ඒකයි search bar එකේ control එකයි V එක ගන්න. හරි. ඊට පස්සේ එනවා මෙන්න මෙන්න මේක click කරන්න. ඔයාලගේ computer එකේ ඇවිල්ලා ඇත්ත මෙන්න මේ උඩම තියෙන එක tick එක දෙපැත්තට ඇත්තේ. මෙන්න ඒක මෙන්න මේ adjust for best performance කියන එකට දාන්න. එතකොට performance settings ටිකක් වැඩි වෙනවා. ඒකෙන් වෙන්නේ animation effects අඩු වෙලා PC එක ටිකක් smooth වෙන එක. ඊට පස්සේ apply දීලා okay කරන්න. ඊට පස්සේ පස්වෙනි එක තමයි game lag අඩු කරගන්න. games play කරනවා නම් ඒ කියන්නේ low end PC එකකින් games play කරනවා නම් graphics settings ටිකක් low දාලා play කරන්න. resolution එක ටිකක් අඩු කරොත් FPS එක ටිකක් වැඩි වෙලා ඒ නිසා settings low දාලා resolution එක ටිකක් අඩු කරලා play කරන්න. එතකොට game lag එක ටිකක් අඩු කරගන්න පුළුවන්. හැබැයි හොඳ කම්පියුටර් එක ප්ලේ කරනවා නම් graphics settings low දාන්න ඕනේ. අර low end PC එකක් නම් එහෙම කරන්න. හරි. ඉතින් මේ tips ටික try කරලා බලන්න. වැඩ කළා නම් comment එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් like කරලා channel එක subscribe කරන්න. next video එකකින් හම්බ වෙමු.